සුබ දවසක් යාළුවනේ. Bloom and White YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මම අද හදාගත්තේ රසමරස තිබ්බඩු එකක්. මේක හරිම රසයි, ගුණයි. අපි බලමු කොහොමද මේ තිබ්බඩු ටික අපි හදාගත්තේ කියලා. මම වත්ත පහලට යනවා තිබ්බඩු ටික කඩා ගන්න ගහෙන්. මේ ආකාරයට මම තිබ්බඩු ගහේ තියෙන තිබ්බඩු ටික කඩා ගන්නවා. මේ පැත්තේ තියෙන තිබ්බඩු ටික කඩාගෙන අවසන්. මම මේ තිබ්බඩු කඩා ගන්න මේ කතුරක් අරන් ගිහින් කපලා තමයි ගන්නෙ. මොකද කටු තියෙනවා මේ ගහේ. කටු වෙන නිසා මේ තිබ්බඩු කපලා ගත්තාම හරි ලෙහෙසියි. මම අද මේ කඩාගත්තේ රට තිබ්බඩු එකක්. මම දැන් යනවා දෙහි ගහ ගාවට. දෙහි ගෙඩි ටිකුත් කඩා ගන්නවා. මම දැන් තව වත්තේ පහලට යනවා විදින්න. ඒ යනකොට පොල් තියෙනවා, පොල් වැටිලා මං පොල් ගෙඩි දෙකකුත් අහුලලා පැත්තකින් තියා ගන්නවා. දැන් මම ගියේ විරලු ගහ ගාවට. විරලු ගහ ගාවට ගිහින් විරලු ගෙඩි ටිකක් කඩා ගන්නවා. මේ තමයි මම කඩාගත් විරලු. තවත් වත්ත පහලට යනකොට ලස්සන මල් පොකුරක් දැක්ක. මම ඒකත් කඩාගත්තා. කරපිංච ගහක තිබිලා කරපිංචත් කඩාගත්තා. මේ තමයි මම අදගෙන තිබ්බඩු ටික, දෙහි ගෙඩි ටික, මේ තමයි කරපිංච ටික. මේ තමයි අද මම ගෙන විරලු ගෙඩි ටික. මම ගෙවත්තෙන් තමයි මේ ඔක්කොම ටික සපයගෙන ආවේ. දැන් මම තිබ්බඩු ටික මේ ආකාරයට නැටි වලින් ඉවත් කරගෙන මේ ආකාරයට කඩා ගන්න ඕනේ. දැන් මට මේ තිබ්බඩු ටික ප්‍රමාණවත්. දැන් බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. ඔයාලට පේනවා ඇති මේ සෝදාගත් තිබ්බඩු ටික තිබුණා. රතු ලුණු, සුදු ලුණු කරවල තමයි මේ තිබ්බේ. දැන් තාච්චියකට තෙල් ටිකක් දාලා හොඳට රත් වෙන්න තියන්න ඕනේ. හොඳට තෙල් ටික කරවනවාම මම ඒකට ඉස්සෙල්ලා මෙතන කරන්නේ කරවල ටික.
මේ තමයි කලවල ටික තමයි මම ඉස්සෙල්ලා පොඩි බදගන්න. ඊට පස්සේ මම කිසිලි ටික බද ගන්නවා. ඊට පස්සේ කරපින් එකතු කරගන්න. රතු ලුණු බද ගන්න ඕනේ. දැන් තිබ්බ ටික එකතු කරගත්තා. දැන් මම කෑලි මේක හොඳට එකතු කරගත්තා. ලුණු කුඩු එකතු කරගත්තා. මම දැන් පහ කුඩු තේ හොඳක් එකතු කරගත්තා. 3-5 කුඩු තේ හොඳක් එකතු කරගත්තා. ඉහළ කුඩු තේ හොඳ කාලක් එකතු කරගත්තා. දැන් ටික මුලින් කලවම් කරගෙන යොදගත්තා. මේ තමයි අපි දැන් තිබ්බට ටික මම මේකට මුටු කිරි අඩු කොට්ටෙන් එකක් එකතු කරගන්නවා. මේ තමයි අපි අද හදාගත් තිබ්බට ටික. මේ ආකාරයට වෙලත් හදන්න. හදලා රස බලන්න. හරිම රසයි. උනායි. ඔයාලත් මේ ආකාරයට රට තිබ්බට හදන්න. ඔයාලත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්න, share කරන්න, like එකක් දාන්න. ඔයාලත් මේ වගේ රසම රස තිබ්බට එකක් හදලා මට comment එකකින් කියන්න. මගේ වීඩියෝ බලන ඔයාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි. බොහොමත්ම ස්තුතියි.